හරි. අපි එහෙනම් පටන් ගමු පුතේ. අනිත් අය එතකොට අපිට මේ එයාලට රෙකෝඩ් එක දෙන්න පුළුවන් නිසා අපි පටන් ගමු. good evening පුතාලා හැමෝටම. එතකොට අද අපි ගමන් දාලා තිබ්බා ඔයාලට 6 ශ්‍රේණියට අලුතෙන් එන දරුවන් විදිහට ඔයාලට අපි පටන් ගන්නවා කියලා මේ පරිගණක පාඨමාලා ශිෂ්‍යත්වයක් මාස 3ක ඒක අදාළ කරන කොටස් ටික ඔයාලට මම පැහැදිලි කරා. එතකොට පුතේ අපි මේ කරන පාඨමාලාව මාස 3ක් තියෙනවා. පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඔයාලට නොමිලේ තමයි අපි කරන්නේ. කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. GSM Tech කියන ආයතනය හරහා තමයි ඔයාලට පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට 6 වසරට යනකොට පුතේ ඔයාලට කෙලින්ම දැනුමක් අරගෙන යන්න පුළුවන් වෙන එක තමයි මේකේ තියෙන විශේෂත්වය. කිසිම ගැටලුවක් නැතුව ඔයාට 6 වසරට යද්දී මූලික දැනුමත් එක්ක කියන්නේ ඔයාට මොකුත්ම දන්නේ නැත්නම් මූලික දැනුමත් එක්ක අපිට 6 වසරේ පන්තියට ආරම්භ කරන්න පුළුවන්. ඔයා දන්නවා සමහර වෙලාවට දන්නේ නැතුවද දන්නෙත් නැහැ 6 වසරගේ ඔයාලගේ සිලබස් එක සියලුම දේවල් විෂය නිර්දේශය අලුත් වෙනවා. ඒ අලුත් වෙනකොට ICT කියන විෂය හැදිලා තියෙන්නේ ක්‍රෙඩිට් දෙකක විෂයක් විදිහට. එන්නේ නැද්ද පුතේ? හෙලෝ මම ඇහෙන්නේ නැද්ද පුතේ? දැන් හරි. හරි. එතකොට පුතේ මේ විෂය 6 වසරට තියෙන වාගේ විෂය අනිවාර්ය විෂයක් විදිහට තමයි එතකොට ICT තියෙන්නේ. ඔයාලට පුතේ විෂයන් 14ක් තියෙනවා 6 වසරේදී ඉගෙන ගන්න. මම මේ අදාළ විෂයන් ටික මොඩියුල් ටික ගෲප් එකට දාන්නම්. විෂයන් 14ක් එක්ක එක ක්‍රීඩාවක් එක්ක විෂයන් 15ක් ඔයාට තියෙනවා ඉගෙන ගන්න. ඒ අතරින් තොරතුරු හා sannivedana තාක්ෂණය ICT කියලා කියන්නේ වැදගත්ම විෂය වෙනවා ඔයාලට. ගණිතය, පරිසරය, ඊට පස්සේ බුද්ධ ධර්මය වගේ විෂයන් ඔයා 5 වසර වෙනකන් ඉගෙනගෙන තියෙන ඉංග්‍රීසි, දෙමළ වගේ විෂයන්. හැබැයි ඔයා මොනවා ඉගෙනගෙන නැද්ද? ICT කියන විෂය ඉගෙනගෙන නැහැ. ICT විෂය ඔයා ඉගෙනගෙන නැහැ කවදාවත්. මුලින් ඉඳලම තමයි ඒක ඉගෙන ගන්න යන්නේ. අන්න එතකොට පුතේ වාට ප්‍රශ්නයක් එනවා. කොහොමද අපි මේකට මුලින්ම පිවිසෙන්න කියන එක. අන්න ඒක තමයි අපි මේ පාඨමාලාවෙන් ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ. අපේ ලැබ් එක තියෙන්නේ කළුතර ලැබ් දෙකක් තියෙනවා අපිට. පුතාලා කලින් ඕපන් කරනකොට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දකින්න නැත්තේ ලැබ් එක අපි මීට පස්සේ ලබන සතියේ ඉඳලා අපේ ලැබ් ස්මාර්ට් ලැබ් එකේ ඉඳලා තමයි ක්ලාස් එක අපි arrange කරන්නේ. එතකොට මෙහි ඉන්න කළුතර අවට නම් ඕගොල්ලෝ ඉන්නේ. ඔයාලට ලැබ් එකට ඇවිල්ලා මේ මාස 3 සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ දුර පළාතක නම් ඉන්නේ ඒක ගැටලුවක් නැහැ. මම සියලුම ප්‍රැක්ටිකල් ටික ඔන්ලයින් කරලා පෙන්නනවා. ඔයාට ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් තියෙනවා නම් පුතාලට ගෙදරදී කරන්න පුළුවන් වෙන විදිහට අපි සියලුම දේවල් ප්‍රැක්ටිකල් ටික හදලා දෙනවා. ඔයාලට මම ටියුට් එකකුත් දාලා තියෙනවා. ඒ ටියුට් එකේ තියෙන්නේ පුතේ අපි මූලිකව ඉගෙන ගන්න ඕන කරුණු ටික පන්තියේදී ඒ කරුණු ටික සම්පූර්ණ කරනකොට පුතේ ඔයාගේ ගොඩක් දැනුම වර්ධනය වෙයි. අපි මේක දැන් මේ කරන්නේ 4 වෙනි පාරට. කලින් අවුරුදු වල ගොඩක් දරුවෝ ගොඩක් ඉහළ මට්ටමක ඉන්නවා. ලකුණු අතින් ICT වල 6 වසරේදී 7 වසර 8 වසර යනකොට සමහර දරුවෝ දැන් ඉන්නේ 9 වසරේ. අපි මුල් කාලේ පටන් ගත්ත දරුවෝ. එතකොට ඒගොල්ලෝ ගොඩාක් හොඳ මට්ටමක ඉන්නවා ICT අතින්. එතකොට පුතාලටත් ඒ දැනුම ලබාගෙන ඉස්සරහට යන්න තමයි අපි මේ පාඨමාලාව හදලා තියෙන්නේ. එතකොට පුතේ වෙනස් වෙන ලෝකය කියන්නේ අපි ගත්තොත් පුතේ ඉස්සරහට ICT කියන එක නැති ලෝකයක් ඇත්තටම නැහැ. ඇත්තටම අපි ජොබ් එකක් කරන්න ගියත් සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන්න ගියත් හැම දෙයකටම මොනව අවශ්‍ය වෙනවද පුතේ? IT අවශ්‍ය වෙනවා. එතකොට IT වල සොෆ්ට්වෙයාර්, හાર્ඩ්වෙයාර් ඊට පස්සේ රොබෝටික්ස් ඊට පස්සේ ජාලකරණය
ওই විදිහට ගොඩාක් කොටස් තියෙනවා අපිට ඉගෙන ගන්න. එතකොට මේ පාඨමාලාවේදී මම පුතාලාට කියලා දෙන්නේ පරිගණක දෘඩාංග කියන්නේ මොනවද? ඊට පස්සේ පරිගණක මෘදුකාංග කියන්නේ මොනවද? ඊට පස්සේ ඒවා හසුරවන්නේ කොහොමද? ඊට පස්සේ AI තාක්ෂණය කියන්නේ කොහොමද මොකක්ද? AI තාක්ෂණය කොහොමද අපි යොදාගන්නේ සාමාන්‍ය ජීවිතේට කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි එතකොට පුතේ තියෙන අපේ කම්පියුටර් ලැබ් එක දැන් මේක ගොඩාක් අප්ඩේට් වෙලා තියෙන්නේ මේ අපි මුල්ම කාලේ ප්‍රසන්ටේෂන් එකක් දැන් මේ විදිහට තිබ්බ ලැබ් එක තමයි පුතේ අපි ස්මාර්ට් ලැබ් එකක් විදිහට අප්ඩේට් කරලා මගේ account එකේ ෆොටෝස් දාලා ඇති ගිහින් බලන්න ඕගොල්ලන්ට දාපු Facebook account එකේ තියෙනවා මේ ලැබ් දෙකම ස්මාර්ට් විදිහට අප්ඩේට් කරලා තියෙනවා දැන් ඕනම දරුවෙකුට මේ මාස 3 ඇවිල්ලා කම්පියුටර්ස් පුරුදු වෙලා වාට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන විදිහට මේක සියලුම දේවල් මම අප්ඩේට් කරලා තියෙනවා. එතකොට පුතේ ඊළඟට අපි ගත්තොත් මොනවද අපිට ICT ඉගෙන ගන්න එකේ තියෙන වාසි? ICT ඉගෙන ගන්න එකේ තියෙන වාසි මොනවද? අපිට O level අපොස සාමාන්‍ය පෙළ තමයි දැන් ඔයගොල්ලෝ යන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා පුතාලාගේ. දැන් එතකොට ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් සමහර විට පුතාලාට අලුත් ඉස්කෝලයක් හම්බ වෙලා ඇති. අලුත් ඉස්කෝලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති. සමහර විට ඉන්දියේ පොඩි ඉස්කෝලයක නම් පුතාලා ඒ ඉස්කෝලේ කම්පියුටර්ස් සමහරලාට තිබෙන්නේ නැතුව ඇති. අලුත් ඉස්කෝලයකට ගියහම පුතාලාට ලැබ් එකක් එහෙම හම්බ වෙලා කම්පියුටර් වලින් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට සේරම හැදෙයි. අන්න එතකොට පුතේ අපොස සාමාන්‍ය පෙළ. ඔයාලගේ විෂය නිර්දේශය අලුත් වෙනකොට සාමාන්‍ය පෙළට පුතේ ICT තෝරන්න තියෙනවා. අන්න එතනදී ඔයා 6 7 8 වසරේදී හරියට ICT ගැන දැනුම තියාගෙන ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් ICT තෝරලා ඔයාට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි පුතේ වැදගත්කම. ඒ වගේම කැම්පස් එකකට ගියත් අපිට ICT ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට දැන් මගේ කැම්පස් එක කොළඹ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා NIBM කියලා. ඒකෙන් තමයි මම උපාධිය හදාarලා තියෙන්නේ. මගේ ඩිග්‍රිය තියෙන්නේ ethical hacking and network security කියලා. ඔයගොල්ලෝ අහලා ඇති සයිබර් තාක්ෂණය සයිබර් සිකියුරිටි කියලා. ඒ හා සම්බන්ධව තමයි මට උපාධිය තියෙන්නේ. උපාධිය සම්පූර්ණ කරලා තියෙන්නේ ඒ හා සම්බන්ධව. එතකොට පුතේ වෙනස් වෙන ලෝකයට ගොඩාක්ම වැදගත් වෙන කොටසක් තමයි සයිබර් තාක්ෂණය කියලා කියන්නේ. ඒ උපාධිය ඉවර කළා අවසන් කළා තමයි පුතේ මම ඔයාලට දරුවන්ට එක්ක මේ දැනුම බෙදා ගන්න GSM Tech කියන ඔන්ලයින් එඩියුකේෂන් එක පටන් ගත්තේ. එතකොට අවුරුදු 4ක් වගේ කාලයක් ඇතුළත මගේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔයගොල්ලන්ට මගේ account එකට ගියහම බලන්න පුළුවන්. සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ වගේම පොඩි 6 7 8 වසරේ දරුවෝ වගේම රැකියා කරන අයත් මගේ ලැබ් එකෙන් කම්පියුටර් ක්ලාස් එකෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ගොඩක් පිරිසක් ඉන්නවා. එතකොට මම ක්ලාසස් කරන්නේ කෝස් උගන්වන්නේ පාඨමාලා කරන්නේ දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අයටත් අපේ ආයතනයෙන් පාඨමාලාවල නිකුත් කරනවා. එතකොට නොමිලේ පවත්වන්නේ මෙන්න මේ 6 වසරේ ඉන්න අලුතෙන් 6 වසරට දරුවන්ට විතරයි අපි පාඨමාලාවල් නොමිලේ පවත්වන්නේ. සාමාන්‍යයෙන් අපි මේ කරන පාඨමාලාවල් අනිත් සියලුම දේවල් වලට මුදල් අය කිරීම කරනවා. හැබැයි අලුතෙන් ආපු අපේ දරුවන්ට අපි මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණ මාස 3ම නොමිලේ ලියාපදිංචි ගාස්තුවක්වත් අපි ගත්තේ නැහැ. ඒකට හේතුව තමයි දරුවන්ගේ ගොඩක් දරුවන්ගේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ICT පැත්තට තියෙන නැඹුරුතාවය ගොඩක් අඩුයි පුතේ. කිසිම ගොඩක් අය මේ දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලාවත් සමහර දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා දරුවන්ව මේ පැත්තට නැඹුරු කරගන්න තමයි අපි පාඨමාලාව නොමිලේ ලබා දීලා තියෙන්නේ. ඒකෙන් ගොඩක් දරුවෝ ඉගෙනගෙන මේ පැත්තට යනවා. මේ ICT පැත්ත හදාරනවා. අන්න ඒක තමයි අපිට තියෙන වැදගත්කම. හරි. ඔයගොල්ලෝ දැන් මේකට ලියාපදිංචි වෙලානේ ඉන්නේ. මේ තියෙන්නේ පුතේ මගේ විස්තර. ඔන්න ඕක ඔයගොල්ලෝ ගාව තියෙනවා මම දන්න තරමින්. ඔයාලට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. වැඩි විස්තරයක් ඔයාලට අවශ්‍ය නම් දැනගැනීමේ හැකියාව තියෙනවා. මම ඔයාලට
පුතාලට මම දැම්ම නේද PDF ෆයිල් එකක්. මම ඒ ෆයිල් එක ඔයාලගේ ගෲප් එකට දාලා තියෙනවා පුතේ. අන්න ඒ ෆයිල් එක පුතාලා මේ ඩවුන්ලෝඩ් කරගත්තද? ඒ දාපු ෆයිල් එක ගත්තද? මම පෙන්නන්නම් ෆයිල් එක මොකක්ද කියලා. මෙන්න මේක පුතාලා ගාව තියෙනවද පුතේ? WhatsApp group එකට මම දාලා තියෙනවා මේක. මේක මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් දෙකෙන්ම දාලා ඇති. මේක පුතාලා ඩවුන්ලෝඩ් කරගත්තද? හරි. පුතාලා මේක මේ ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගන්න. අපි එතකොට මෙන්න මේ කොටස තමයි පුතේ කතා කරන්නේ. මම මේක විස්තර කරගෙන යන්නම් මුලින්ම. ග්‍රේඩ් 5 කම්පියුටර් කෝස් අපි පරිගණකය හඳුනා ගනිමු කියන මූලිකම තැන ඉඳලා බේසික්ම තැන ඉඳලා පුතේ අපි මේක කරගෙන යනවා. ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් සරලව තේරෙන විදිහට අපි මේක උගන්වනවා හැම දරුවෙක්ටම. කියන්නේ ඕනම කෙනෙක්ට ඉතාම සරලව තේරෙන්න. ඔයා කිසිම දෙයක් ඉගෙන ගන්න තියෙන්න අවශ්‍ය නැහැ පුතේ. මුල ඉඳලම සරලවම අපි පාඩම් ටික කරනවා පරිගණකය හඳුනා ගැනීමට කියන තැන ඉඳලම පටන් ගන්නවා. එතකොට මොකක්ද පුතේ කම්පියුටර් එකක් කියන්නේ? ඇත්තටම කම්පියුටර් එකක් කියලා කියන්නේ පුතේ අපි මොනවා හරි data එකක් දත්තයක් දත්ත කියලා කියන්නේ පුතේ ඉලක්කම් අකුරු සංකේත වගේ දේවල්. අන්න ඒ දේවල් පුතේ කම්පියුටර් එකට ඇතුළත් කරාට පස්සේ කම්පියුටර් එකකට ඇතුළත් කරාට පස්සේ ඒ කම්පියුටර් එක ඒ දත්ත ටික සැකසීමකට ලක් කරලා මොනවා හරි ප්‍රොසෙස් එකක් කරලා අපි කියනවා සැකසීමට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ ප්‍රොසෙස් කියලා මොනවා හරි ප්‍රොසෙස් එකක් කරලා අන්නේ තොරතුරු එයා හදාගත්ත තොරතුරු අවුට්පුට් එකක් විදිහට එළියට දෙනවට අපි කියනවා පුතේ මොකක් කියලාද දෙන උපකරණයකට අපි කියනවා පුතේ පරිගණකයක් කියලා. ඔන්න ඔය මූලිකම තැන ඉඳලා අපි ඔය ඉගෙන ගන්න මූලිකම තැන ඉඳලා කම්පියුටර් එකේ තියෙන උපාංග මොනවද? කීබෝඩ් මවුස් කියන්නේ මොනවද? සිස්ටම් යුනිට් එක කියන්නේ මොනවද? ඔය කියන හැම දෙයක්ම පුතේ ඔයාලට ප්‍රැක්ටිකලිත් එක්ක මම පෙන්නලා පාඩම් ටික කරගෙන යනවා. එතකොට අපි මේක කොටස් 3කින් සමන්විතයි පුතේ ටියුට් එක පිට 20ක් තියෙනවා. මේකේ පරිගණකයේ හැඳින්වීම, පරිගණකයේ මූලික කාර්යයන්, ඊට පස්සේ නහීත පරිගණක වැඩසටහන් කියන්නේ මොනවද? ආදාන ප්‍රතිදාන උපාංග බලන ලස්සන ටියුට් එකක් කලර් ටියුට් එකක් ඔයාලට තියෙනවා. මධ්‍ය සැකසුම් මේකක මොනවද? මේ සියලු උපාංග පුතේ මං ගාව තියෙනවා. ඔයාලට ඒ උපාංග සියල්ලම බලන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකේ අපිට උපාංග සියල්ලම පෙන්නලා මද බෝඩ් එකක් ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් මේ හැම දේම RAM මේ තියෙන සියලුම පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන සියලුම උපාංග කොටස් අපිට ඔන්ලයින් ක්ලාස් එකේදී බලන්න පුළුවන්. ඔයාට පුළුවන් උපරිම අපි ඒ කොටස් ටික ගැන අවබෝධය ලබා දෙනවා. ඊට පස්සේ අපි කම්පියුටර් සොෆ්ට්වෙයාර් ගැන කතා කරනවා. අපි කලින් කතා කරේ පුතේ දෘඩාංගනේ. දෘඩාංග කියලා කියන්නේ මොනවද පුතේ? දෘඩාංග කියලා කියන්නේ ඇත්තටම අපිට අතින් අල්ලලා බලන්න පුළුවන්. ඉතින් උපාංගවලට කම්පියුටර් එක ඇතුලේ තියෙන අපිට අතින් අල්ලලා බලන්න පුළුවන් උපාංගවලට අපි කියනවා පුතේ දෘඩාංග කියලා. මොනවද පුතේ? දෘඩාංග අපි ඉංග්‍රීසියෙන් කියන එකට හાર્ඩ්වෙයාර් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා හાર્ඩ්වෙයාර් කියලා. ඊට පස්සේ ඒ උපාංග කොයි වගේ කොටස් වලට බෙදෙනවද කියන එක අපි කතා කරනවා පුතේ. ඊට පස්සේ අපිට අතින් අල්ලලා බලන්න බැරි පරිගණකයේ අපි භාවිතා කරන මෘදුකාංග කියන්නේ ඔයා කියන්නේ ඇප්ස් කියලා කියන්නේ ඇප්. දැන් පුතා පන්තියට ජොයින් වෙලා ඉන්නේ Zoom app එකෙන්නේ. Zoom app එක වගේ දැන් අපි පාරක් බලාගෙන යන්න වුණොත් අපි Google map එක. ඊට පස්සේ අපිට ෆොටෝ එකක් ගහන්න වුණොත් කැමරා app එක. ඉන්ටර්නෙට් යන්න ඕන වුණොත් Google Chrome එක. ඊට පස්සේ පුතා YouTube ගිහිල්ලා මොකද පුතේ කරන්නේ? වීඩියෝ බලන එක නේද? වීඩියෝ බලන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ එක එක විදිහ අපි නිර්මාණය කරපු ඇප් තියෙනවා. අපි කියන්නේ ඇප් එකක් කියලා. ඇප් එකකට තමයි පුතේ අපි කියන්නේ මෘදුකාංගයක් කියලා. අන්නේ මෘදුකාංග හැදෙන හැටි, ඒ මෘදුකාංග මොනවද? ඒ වගේ කාර්යයන් මොනවද කියලා පුතේ අපි මෙන්න මේ පාඩමෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට පුතාලට වැදගත්ම වෙන කොටස තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. මොකද්ද? අන්තර්ජාලය. ඉන්ටර්නෙට් එක අපි කොහොමද අපිට වාසිදායක විදිහට පාවිච්චි කරන්නේ? ඇත්තටම පුතේ ඉන්ටර්නෙට් එක අපි වාසිදායක විදිහට පාවිච්චි නොකරොත් අපිට ඇති වෙන ගැටලු මොනවද? ඒකෙන් තියෙන අවාසි මොනවද? අන්නේ හැම දෙය ගැනම
අපි ඇත්තටම මේ පාඩමේදී මේ පාඨමාලාවේදී කතා කරනවා ගොඩක් දුරට. ඒ වගේම AI තාක්ෂණය. AI තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද? AI තාක්ෂණයේ තියෙන දුර්වලතා මොනවද? ඊට පස්සේ අපිට AI තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතේට යොදා ගන්න අපි මේ පාඩම අන්තිමට ඉවර කරනවා කෝස් එක අන්තිමට පාඨමාලාව අන්තිමට ඉවර කරලා දෙනවා. එතකොට ඔයාට කෝස් එක ඉවර වුණාම තනියම තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට සෑහෙන්න දරුවෝ ප්‍රමාණයක් අපේ දැන් මේ අවුරුද්දෙත් ඔයාලා ඔන්ලයින් පන්තියේ ඉන්න දරුවෝනේ. ෆිසිකල් පන්තියෙත් ළමයි අපේ 100ක් විතර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක ෆිසිකල් පන්තියේත් පාඨමාලාවට. මොකද ලැබ් එකේ ඉඩ සීමිත නිසා අපි මුලින්ම රෙජිස්ටර් වෙච්ච දරුවෝ විතරයි අරගෙන තියෙන්නේ. හැබැයි මේ පාර තාමත් ඔය විෂය නිර්දේශය අලුත් වෙලා කියලා කියන කතාව නිසා දරුවෝ පොඩ්ඩක් සම්බන්ධ වෙන්න අඩුවෙන් භෞතික පන්තියේ ෆිසිකල් ක්ලාස් එකට අපේ සම්බන්ධ වෙලා තියෙන්නේ අඩුවෙන්. ඒ නිසා තව දරුවෝ කිහිප දෙනෙක්ට තව එක සෙෂන් එකකට ඉඩ තියෙනවා කළුතරවට ඉන්න දරුවන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් ලැබ් දෙකෙන් කැමති ඒකට. අපේ ලැබ් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ දොඩංගොඩ, අනිත් එක තියෙන්නේ කළුතර තියෙන්නේ. ඔයාලට ඒ ලැබ් දෙකෙන් කැමති ලැබ් එකකට ඇවිල්ලා ඔයාලට කියත හැකි GFSM Tech ලක්ෂාන්සර්ගේ කම්පියුටර් කෝස් එකට ආවේ කියලා සම්බන්ධ වෙන්න පුළුවන් ළඟපාතක ඉන්නවනම් අපි සෙනසුරාදා ඉරිදා තමයි ඒ ක්ලාසස් ටික කරන්නේ. ඔයාලට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතත් කමක් නැහැ පුතේ. ලැබ් එකට ආවේ නැතත් අපි ඒවා දුර පළාතක ඉන්නවා. දැන් කළුතරින් එහා ගොඩක් දුර ඉන්නවා කියලා හිතන්නකෝ පුතාලා. එන්න බැහැනේ. අන්න එහෙම වුණොත් පුතාලට අපි සියලුම දේවල් ස්මාර්ට් බෝඩ් එකේ ඔන්ලයින් විදිහට අපි සියලුම දේවල් අපි පන්ති කාමරේ ප්‍රැක්ටිකලුත් එක්ක කියන්නේ හાર્ඩ්වෙයාර් ප්‍රැක්ටිකලුත් එක්ක හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ අපි කතා කරා කම්පියුටර් ගලවන කොටස් ඒ උපාංග හඳුනා ගැනීම කියලා ඒවත් එක්ක සියලුම පාඩම් ටික ආවරණය කරනවා ඔයා 6 වසරේ පන්තියට යන්න කලින්. ඔයා එතකොට 6 වසරට යනකොට 6 වසරේ තියෙන කොටස් වලින් විශාල ප්‍රමාණයක් අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. මොකද 6 වසරේ පුතේ මේ පාර ඔයාලට තියෙන්නේ මොඩියුල් ක්‍රමයට තමයි අපි ඔයාලට 6 වසරේ අලුත් සිලබස් එක ඉගෙන ගන්න තියෙන්නේ මොඩියුල් ක්‍රමයට. එතකොට ඔයා කොහොමද මොඩියුල් ක්‍රමයට ඒවා ඉගෙන ගන්න කියන එකත් අපි ඒ ක්‍රමයට තමයි මේ පන්තියේදී ඔයාට පැහැදිලි කිරීම ටික කරන්නේ. එතකොට ඔයාට ගොඩක් ලේසි වෙයි අලුත් සිලබස් එක හසුරවන්න 6 වසරට ගියාට පස්සේ. හරි. පුතාලට මොන හරි අහන්න තියෙනවද? අපි මේ වැඩ ටික කරන්නේ කොහොමද? පුතේ මේ වැඩ ටික මම කරන්න දෙයක් නැහැ පුතේ. ඔයාලට තියෙන්නේ මම මේ ඔක්කොම ටික කියලා දෙනවා කරන හැටි. පුතාලා අද මේ මම මේ ක්ලාස් එක ඉවර කරාම ඔයා මේ ටික print out එකක් ගන්න ඕන පුතේ. මම දාලා තියෙන්නේ මේක මේ group එකට මම ආයිත් පාරක් කියන්නම්. මේ ටියුට් එක පුතාලා print එකක් ගන්න ඕන. ගන්න පුළුවන් නේද පුතේ? print out එකක් අරගන්න. print out එකක් අරගෙන පුතාලා ඊළඟ සතියේ මේක ලෑස්ති කරලා තියාගන්න ඕන. මම අද හඳුන්වා දීමේ දවස් විතරනේ කරේ. එතකොට අද මම කිව්වේ ආරම්භ කරලා ඔයගොල්ලන්ට විස්තර කරනවා කියලානේ. පුතාලා ඊළඟ දවස් ඉඳලා පන්තියට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මේ ටියුට් එක අරගෙන තියාගන්න පුතේ. ඔයාට පුළුවන් මේ එතකොට මම කියනකොට සටහන් ටික දෙනකොට ලියා ගන්න තමයි තියෙන්නේ. ලියාගෙන ප්‍රැක්ටිකල් ටික කරනකොට බලාගෙන ඉන්න තියෙන්නේ. එතකොට පුතාලාට මම මේක පුරවන හැටි සියලුම දේවල් ටික කියලා දෙනවා. හරි. පැහැදිලි නේද පුතේ? තව මොනවද පුතාලාට අහන්න තියෙන්නේ? පැහැදිලි. හරි පුතේ. එහෙනම් අපි ඊළඟ දවසේ ටියුට් එකත් print out එක අරගෙන සම්බන්ධ වෙමු. ඕගොල්ලෝගේ ඉස්කෝලේ යාළුවෝ කවුරු හරි ඉන්නවනම් එයාලවත් සම්බන්ධ කරවන්න පුතේ. මොකද එයාලටත් ඔය මොඩියුල් ක්‍රමවේදය ගැන අවබෝධයක් නැහැනේ. IT ගැන දන්නෙත් නැහැනේ. යාළුවන්ට කියන්න මෙහෙම පන්තියක් තියෙනවා. සම්බන්ධ වෙන්න අය කිරීමක් කරන්න නැහැ පුතේ. මැදදිවත් ඔයාලගෙන් කිසිම අය කිරීමක් කරන්න නැහැ. සමහර වෙලාවට නොමිලේ කිව්වහම ගොඩක් අය බයයි සම්බන්ධ වෙන්න. මැදදී සල්ලි ගනීද ටික දවසක් ගියාට පස්සේ සල්ලි ගනීද කියලා. මේ මාස 3 යනකම්ම පුතේ ඔයාලගෙන් කිසිම අය කිරීමක් කරන්න නැහැ. ඊට පස්සේ අපි පන්ති පටන් ගන්නවා 6 වසර.
ඒකට පුතාලට කැමති නම් විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වුණේ නැහැ කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය කරන මූලික දැනුම ටික අපි මේ පාඨමාලාවෙන් දෙනවා. ඒ පන්ති වලටයි මේ පාඨමාලාව අතර සම්බන්ධයක් නැහැ පුතේ. මේ මම කරන්නේ ඔයාලට මූලිකව 6 වසරට යන්න කලින් ඔයාලට මේ විෂය ගැන අවබෝධයක් ලබා දෙන එක. ඉන්නවනම් ඔයාගේ යාළුවෝ තව ඉන්නවනම් යාළුවත් දැනුවත් කරලා සම්බන්ධ කරගන්න පුතේ. යාළුවට පන්තියට එන්න කලින් මෙන්න මේ PDF එකේ මේ print out එකක් අරගන්න කියන්න පුතේ. නැත්නම් අපිට එදාට ලියා ගන්න බැරි වෙනවා. print out එකක් ගන්න බැරි වුණොත් පුතාලා CR පොතක් තියාගන්න නිල් පෑනයි රතු පෑනයි කළු පෑනයි එක්ක. මොකද අපි ලස්සනට සටහන් ලියන්නත් පුරුදු වෙන්න ඕන පුතේ. අපි ඒකත් පුරුදු කරනවා ලස්සනට කොහොමද සටහනක් අපි ලියන්නේ. ආයි දවසක පාඩම් කරනකොට බලන්න අකුරු පොඩියට ලස්සනට සටහනක් ලියන්න. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මගේ ක්ලාස් එකේ දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ පන්තියේ ඉන්න දරුවෝ ලියන සටහනක්. ඔයාලට මම ඒක ගෲප් එකට දාන්නම්. එයාලා ගොඩක් ලස්සනට සටහන් ලියන්න මම පුරුදු කරලා තියෙනවා. සමහර අයට හරියට ලියන්න බැරුව ඉඳපු දරුවෝ පවා දැන් ලස්සනට ලියන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මම කැමතියි ඔයාලත් ඒ විදිහටම ලස්සනට ලියලා පාඨමාලාව සම්පූර්ණ කරලා විභාගෙට වැඩිපුර ලකුණු ගන්නවට මම කැමතියි. ඒ නිසා පුතාලා ලබන සතියේ ඉඳලා සම්බන්ධ වෙලා වැඩිපුර ලකුණු අරගෙන IT විෂය හොඳට ඉගෙන ගන්න කියලා මම කියනවා පුතාලාට. හරි නේද පුතේ? හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඉඳලා පුතේ පන්තිය පටන් ගන්නවා. එහෙනම් පුතාලා හැමෝටම බුදු සරණයි good night පුතේ. බුදු සරණයි good night sir.